ඉතින් හැමෝටම සුබ දවසක් අදාරන් එන්නේ 1GB 2GB වගේ රෑම්ස් වල ගහන්න පුළුවන් සුපිරිම ගේම්ස් පාක් ගැන තමයි අද මම කතා කරන්නේ. මෙන්න මේ තුන සබ්බේසපස් ඇඩියුටඩ් ෆෝස් බටල් සෝන් ඒ වගේ මේමයි. මෙන්න මේ ටික තමයි ගේන්නේ ඔය අරින්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේකේ පළවෙනි ගේම් එක තමයි The Walking Zombie 2 කියන ගේම් එක. අපි ඒක ප්ලේ කරමු. මේකට ඔයාලට පොඩි ඩවුන්ලෝඩ් කිරීමක් ඕන වෙනවා data දාලා. ඉතින් guys මේ ඊළඟ ඔෆ්ලයින් මේ ගේම් එක ගහගන්න හැකියාවක් තියෙනවා ඔයාලට. ඉතින් මෙන්න තමයි guys graphic ඉන්නේ guys සුපිරි shooting ගේම් එකක්. ඉතින් අපි play කරවෙන්න නම් ඔයාලා ගිගන්සේම රීස්ටොක් කියලා ස්ටෝක් කියන්නේ තියෙනවා. ඉතින් අපි මේක ප්ලේ කරලා පෙන්නන්නම් guys ඔයාලට. පොඩ්ඩක් වොලියුම් එක අඩු කරන්න. මේ පැත්තෙන් තියෙනවා. අතන බෝම්බයක් ගහලා බැරිවෙනම තැල්ලා හම්මට ක්‍රිටිකල් ඩොට්ටක් ගිහුවා guys. හරි වීවෝ එක ඉන්කමින්. හරි මේක තමයි guys ඉතින් පළවෙනි ගේම් එක. හරි දෙවෙනි ගේම් එක රියල් ගෑන්ග්ස්ටර් ක්‍රයිම් කියන සුපිරි පාතාලේ එකෙක් ඉන්න සුපිරි ගේම් එක. මම මේක ඔයාලට කලින් මේ වීඩියෝ එකක් ගෙනාවා guys. අපි ගහලා බලමු. මේක දැක්කම ඔයාලා දන්නේ නැති මොන වගේද ගේම් එක කියලා. මේක තමයි guys තියෙන්නේ. මේක එක වෙපන්ස් තියෙනවා. melee weapon, pistol, SMG, shotgun, rifle, heavy, grenade, unique, quick කියලා ඊකට powers තියෙන ඒවා තියෙනවා. ඔළුවට කැප් පනම්මනම් බොඩි එකට එතකොට accessory sunglass එකයි පොලිස් sunglass එකයි විතරයි තියෙන්නේ guys. සපත් මේ කලිසන් තියෙනවා. shoes තියෙනවා. vehicles bicycle adventure monster truck sport bicycle helicopter එකකට සාත්තුවට helicopter මේ තියෙන්නේ. yes it's a helicopter. මේක BD100 කියන සුපිරිමර මේකක් රොබෝ එකක්. එතකොට heavy tank එකක් තියෙනවා. aircraft එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් දැන් මේකේ heavy gun එක ගන්න මේ පිස්තෝලයක් මරු පිස්තෝලයක් මේක එකපාරක් තිබ්බොත් මේ මෙයාට බලන්න guys. හරි පැරෂුට් එකක් වගේ උඩට යනවා. ඒක තමයි guys මම ගෙනාවු දෙවෙනි ගේම් එක. එහෙනම් තුන්වෙනි ගේම් එක තමයි ස්පෙෂල් ෆෝස් ගෲප් කියන සුපිරිම ගේම් එක. මේක 4 ගේම්ස් වලින් තමයි හදලා තියෙන ගේම් එක. මරු ගේම් එකක් මචං. මේක guys මේ එකක් තියෙනවා එක characters
ඒ වගේ මාරු කරකට ගහන්න පුළුවන්. කවුන්ටර් ටෙරෝසිට් වලට දාමු වයින් පෙල්ක්. ටෙරෝසිට්ස් වලට දාමු ආයිකෝයේද අල්කෝයේදද ආයිකෝයේද ගන්න. අර මේකෙන් අපි SMG pistol, shotgun, rifle, sniper rifle, machine gun equipment මම මෙතනින් ගන්නම් රයිෆල් එකක්. මං ආසම රයිෆල් එකක් තියෙනවා මට අල්ලන්න. කොයි එක LR 300 කියන එක පිස්තෝලට ගමු. USP එකක් F1 එකක් ආමර එකක්. හරි ගයිස් එහෙනම් අපි ගහමු ගයිස්. මට සිරියනවා දැන් කට්ටිය එනවා. මේ zombie mode කියන එකත් තමයි මම දාගත්තේ. මේක අර පොඩ්ඩක් graphic මදි ගයිස්. අර මේ ඒකින්ද ගයිස් හොඳ නෑ කියන්නත් බෑ. හොඳ ගේම් එකක් ගයිස්. ඉතින් 4300 ගයිස් මනේ තියෙන්නේ. මේක ගන්න. දැන් ගයිස් කොහොම හරි පැන ගන්න මෙතනින් මේ ගොබ්බේ සෙට් එකක් වෙනවා. ඉතින් කෙලගන්න ඉවරයි මම වට කරගෙන ඉන්නේ. දැන් නම් සෙට් එක වට කරගෙන ඔගේ ඉවරයි. ඉතින් මේ වගේ තමයි ගයිස් ගේම් එක. හරි එහෙනම් අපි හතරවෙනි ගේම් එකට යමු. හතරවෙනි ගේම් එක තමයි පොඩ්ඩක් පරණ ගේම් එකක් අද. ඉතින් හතරවෙනි ගේම් එක තමයි Angel Sticks 5 කියන ගේම් එක. මේකේ ගේම්ස් 7ක් දමන්න පුළුවන්. මල් පට්ට ගයිස් ගේම්. හරි එහෙනම් අපි ගහලා බලමු. මේ ගහමු. ඉතින් මේක charge කරගන්න. බූස්ට් කරලා තියන්න. අනික ආයෙත් හරි. මම පෙන්නන්න මේකේ සුපර්මන් පන්ස් තියෙනවා. ලෙවල් බෙට් කරන්න පුළුවන්. ලෙවල් 15ක් තියෙන ගයිස් මගේ. මේක වම් ෂොට් දෙන්න ඕනේ කෙට්ටම කරලා ආයෙ මැරෙන්න ගයිස්. ආයෙ මම කියන්නම් ආට ගිහලා මේකේ පොඩ්ඩක් සවුන්ඩ් අඩු කරලා ගහන්න ගයිස්. මේක පට්ට සද්දයක් තියෙනවා. ඔබන්න එකපාරයි වීදුරු කඩන්නේ. ටීවී එකේ සුපිරිම සෝන් එකක් යනවනේ කරාප්පයක් වගේ. ඒ ගැම්මත් එක්ක පුළුවන් ගහන්න ගේම් එක. පොට්ට ගැම්මක් කියන්නේ උඩ පැනලා ගමු. උඩු කරන්න එහෙම තමයි වැඩේ දෙන්න ඕනේ. ඒක තමයි ගැම්ම තියෙන්නේ මචල්ලා. ඒ විදිහට කඩන්න මචල්ලා. පොට්ට අමාරුයි. මම මේක ලෙවල් 15 ඉන්න හොඳයි. මේක රන් ලිමිට් අන්වණි එකක් දාලා.
ඒ අපන්න අම්මෝ ඉතින් ඒක තමයි අද කරන්නේ. ඉතින් හදාගේ අන්තිම ගේම් එක තමයි විඩියෝ කියන සුපිරිම ගේම් එක. එහෙනම් අපි ගහලා බලමු. මේක රේසින් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. රේසින් කියන්නේ ෆ්‍රී රයිඩ් රේස් තියෙනවා, ටයිම් රේස් තියෙනවා, කොප් හොරු අල්ලන සීන් එහෙම තියෙනවා. ඒවා නම් ගේන්නේ නැහැ. ඉතින් මේ අලිබෙනර් මණි එකක් දාගෙන තියෙනවා මේකට. සුපිරිම බුගාටියක් තමයි ගයිස් අය. මරු ගයිස්. මේක සිටින් වලට ගිහිල්ලා වීල් එක වෙනස් කරන්න පුළුවන්. අර කොන්ට්‍රෝල් එක එහෙම වෙනස් කරන්න පුළුවන්. මේ මට මේ වීල් එක පොඩ්ඩක් එපා වෙනවා ගයිස්. ලීස කියලා කෙනෙක් ඔයාලා කෝල් කරන එයා තමයි හැමදේම ඔයාලට මිෂන් එහෙම දෙන්නේ. මේකට නෝ දාන්න. මරන්නේ පතන් හොඳයි. මේකෙන් මේ 90 ගාණක් විතර වෙනවා. සුපිරි හැබැයි මේක මේ වගේ දිහාට යනකොට ගයිස් පොඩ්ඩක් මේ පොලිසිය ඉස්සෙනා ගයිස්. මේ දිහාට පොඩ්ඩක් යන්න පොලිසිය ඉස්සෙනා. අපි මට පට්ට මචං මේක ඔන්න පොලිසිය ෆලෝ කරනවා. බුකාටි පොලිසිය මචං පට්ටි ස්පීඩ් මං උගේ කාර් එහෙම බස්ටඩ් කරන්න කලින් යන්න ඕනේ. බස්ටඩ් කරනකොටත් අපිට සල්ලි හම්බ වෙනවා. ඒත් ඔය පොලිසිය අල්ලනවා නෝන මිෂන් එකක්වත් කරන්න බෑ. අලොක් පොලිසිය ඉවර වෙනකම්ම ඉන්න පන්න. අඩු ජීටිආර් යන්නේ හොඳයි. මගේ වල් බලලා ඉතින් ඒවා තමයි ගයිස් ඉතින් දෙගෙන ආපු ගේම්ස්. YouTube channel එක subscribe කරගෙන නැත්නම් subscribe කරන්න. එහෙනම් ටටා බයි.